ඔන්න ඉතින් චොකලට් කියන්නේ ආගමක් නම් මං ඒක අදහන බැතිමතෙක්. එක පැත්තක තියෙනවා මම වැඩිපුර මාසෙක ඒ රස. අනිත් පැත්තේ තියෙනවා බනානා ෆ්ලේවර් එක. සාමාන්‍යයෙන් පළතුරක් විදිහට බනානා එහෙම නැත්නම් කෙසෙල් මං කණ්ඩායම් වුණාට චොකලට් වලට දාලා ඒක රස වේද කියන එක මට සැකයි. ඒක නිසා ගත්තා අපි පොඩ්ඩක් ඒක අන්බොක්ස් කරලා බලමු. මේක බනානා කැරමල් චොකලට් එකක්. ලොකු චොකලට් බාර් එකක්. ලස්සනට විටකස් කියලා තමයි චොකලට් ටැබ් එකකම ගහලා තියෙනවා. අපි ඉතින් රස බලමු කොහොමද කියලා. මේක බනානා විටකස් බනානා කැරමල් විටකස් චොකලට් එකක්. nice taste. හොඳ කෙසෙල් රසක් එනවා. ඒ කැරමල් එකත් එක්ක තමයි කෙසෙල් රස එකට මික්ස් කරලා තියෙන්නේ. උඩින් චොකලට් වේරක දාලා. ගොඩක් පැණි රසයි. එනට ටු ස්වීට් ගතියක් නෑ. සමහරවිට මේක තියෙනවා හේසල්නට් කම්බයින් කරලා තමයි මේක හදලා තියෙන්නේ. චොකලට් සහ හේසල්නට්. මේකත් ඒ වගේම තියෙන. එකම විදිහ ටේස්ට් එක තමයි වෙනස් වෙන්නේ. අපි ඒකත් බලමු කොහොමද රස කියලා. ඒක ඇතුලේ මොකදම කැරමල් දෙයක් නැහැ. තනිකර ඒක හරි රසයි. මේ හේසල්නට් මික්ස් කරලා තියෙන එක අපිට එහෙම ක්‍රිස්පි ගතියට මොකද හැපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කැෂු චොකලට්ස් වල කැෂු කැලි හැපෙනවනේ අපිට. ඒ වගේ මොකද එහෙම විශේෂයෙන් හැපෙන්නේ නැහැ. ඒ වුණාට ඒ ටේස්ට් එක වෙන යුනික් ගතියක් තියෙනවා. අන්කමන් අර හේසල්නට් ෆ්ලේවර් එක තියෙනවා. අපි බනානා කැරමල් චොකලට් එකයි හේසල්නට් විටකස් චොකලට් එකයි අතරෙන් මම නම් ඉතින් 10/9ක්ම දෙන්නේ මේ පැත්තට. මේක මම 10/8ක් දෙනවා. දෙකම රසයි. තමයි ඉතින් මේක මම ටිකක් වැඩිපුර කැමති එක. ඒ ටේස්ට් එකට ඉතින් එක ලකුණක් වැඩියෙන් දෙනවා.